කණ්ඩායමේ නායකයා ප්‍රකාශ කළා ඔහුගේ දේහ ලක්ෂණ බලන්න ඕන. ඔහුගේ දේහ ලක්ෂණ බලන්න ඕන. දේහ ලක්ෂණ බලලා ඉවර වෙලා මම කැමතිද නැද්ද කියලා ප්‍රකාශ කරන්න. කිව්වා ඒ පුද්ගලයාව රැගෙන එන්න. රැගෙන ඇවිල්ලා දැන් මේ ප්‍රධානියා බලනවා ශරීරය දිහා. දේහ ලක්ෂණ දිහා බලනකොට මෙයාට තේරුම් ගියා මෙයා ඊටාම දරුණු කෙනෙක්. අඩුම තරමේ අම්මා තාත්තවත් ඝාතනය කරන්න පුළුවන් එහෙම ශක්තියක් තියෙන පුජ්‍යලෙක්. ඊට පස්සේ මෙයා ප්‍රතික්ෂේප කළා. රස්සාව දෙන්න බෑ. මේ කණ්ඩායමට බදව ගන්න බෑ. ඊට පස්සේ මෙයා ගියේ නෑ මේ කණ්ඩායමට තරලා. මේ පුජ්‍යලයා මොකද කළේ? සොරු රාත්‍රියට යනවා ගම් වලට කියලා සොරාගෙන එනකොට මේ සොරුන්ට ආහාර පිස්සින්නේ මේ පුජ්‍යලයා. සියලු වැඩ කටයුතු කරනවා. මේව කරගෙන ඉන්නකොට අර සොරු කණ්ඩායමේ කට්ටිය ආයේ කතා වෙනවා මේ පුජ්‍යලයා හොඳ පුජ්‍යලෙක් නේ. අපි ගමන ගිහිල්ලා එනකොට ආහාර පිස්සලා සුද්ධ පවිත්‍ර කරලා ඒ ඔක්කොම කරලා තියෙනවා. මෙයා කොහොම හරි බදව ගන්නට ඕන කියලා කල්පනා කරලා ආයෙත් අර නායකයට ගිහිල්ලා කිව්වා. නායකයාට ගිහිල්ලා කිව්වට පස්සේ දැන් නායකයා ළඟට ගිහිල්ලා ඇවිටිලි කරනවා. දැන් නායකයා අවසර දුන්නා ඒ පුද්ගලයාව බදව ගන්න. බදව ගන්න. දැන් කාලයක් ගත වුණා පිටතුනේ. රජුරන්ට මේ සුරු කණ්ඩායම ගැන ආරංචියක් ලැබුණා. රජුර මොකද කළේ? රාජපටියෝ නියෝගයක් කළා මේ සුරු කණ්ඩායම 500 දෙනාම ජීවග්‍රහයෙන් අල්ලගන්න ඕන. රාජපටි පිරිසක් ගිහිල්ලා මොකද කළේ? මේ 500 දෙනාම අල්ලගත්තා. අල්ලගෙන දැන් රජුර ළඟට ගෙනාවා. පින්නතොනි රජුර ළඟට ගෙනාවට දැන් රජුර නියෝගයක් කළා මේ 500 දෙනාගේම හිස ගසලා දාන්න. බලන්න නීතිය කොහොමද කියන්නේ. දැන් අද කාලේ නම් මොනවා හරි දෙයක් කළොත් මිනිහ මරලා වුණා හොඳ නීති ජමාත්මයක් අල්ලගත්තු සල්ලි ටිකක් දුන්නොත් එළියම මාසයි ගෙදරෙන්න පුළුවන් නේද? හැබැයි රජ කාලේ රජුරෝ නියෝගයක් දුන්නේද ඒ නියෝගය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරනවා. රජාගේ නීතිය කාටත් පොදුයි. රජුරෝ ඉසගසලා දාන නියෝග කළාට එතන ඒ බෙල්ල ගසලා දාන කෙනෙක් හිටියේ නැහැ. වදකින් හිටියේ නැහැ. එහෙම දැන් පින්නතුනේ ඒ වෙලාවේ ඒ නියෝගය දුන්නාට ඒ වෙලාවට ඒ ක්‍රියාව සිද්ධ කරන කෙනෙක් නැත්නම් මොකද කරන්නේ? ආයි කෙනෙක් මිලට ගන්නේ නැහැ. ඒ කණ්ඩායම එක්කෙනෙක් තෝරගන්න. දැන් 500 දෙනාගේ ප්‍රධානියක් ඇදෙව රහස්‍යගත රජු ළඟ. රහස්‍යගත කැඳවලා ඇහුවා ඔබ කැමතිද අනිත් සියලු දෙනාගේම ඉස්සරසලා දාලා ඉස්සරසලා දාලා කැමතිද? ඔබට දුරුපරු ලැබෙනවා, ගම්බරයක් ලැබෙනවා, ඒ වගේම රස්සාවකුත් ලැබෙනවා. ඒ රස්සාව මොකක්ද? වදකේ. ප්‍රධානියා කිව්වා ඒක කරන්න බෑ මට. අපි 500 දෙනාම එකට හිටියේ. එකම රස්සාව කළේ මට නායක කරන්න බෑ.
ඊට පස්සේ රාජ්‍යරෝ රහසිගතෝ දෙවෙනියක් ඇදෙව්වා. ඒ කණ්ඩායමේ දෙවෙනි කෙනා. දෙවෙනි කෙනාගෙනුත් ඇහුවා ඔබ කැමතිද මේ අනිත් සියලු දෙනාගේ මිසකසලා දාලා ඔබට ජීවත් වෙන්න ඔබ කැමතිද? දැක්කුවා. තුන්වෙනියක් ඇදෙව්වා රහසිගතෝ. මේ සියලු දෙනාම කැදෙව්වා එක්කෙනෙක්වත් කැමති වුණේ නැහැ පින්නතුනේ. ඒ වැඩේ කරා. එහෙම වුණාම මොකද වෙන්නේ? ඔක්කොම නිදහස්. හැබැයි කරුමෙට අර බුද්ධලේ දේහ ලක්ෂණ බලලා පළවෙනි වතාවේදී බෑ කිව්වා. දෙවෙනි වතාවේදී අවසර දුන්නා කට්ටිය ඇවිල්ලා වැඩි කරනකොට. කල්පනා කළා මෙහෙම කළොත් මගේ කණ්ඩායම ටිකට කැඩෙනවා. මම ඒගොල්ලෝ කියන දේවල් පිළිගන්නේ නැහැ කියලා හිතනවා. අවසර දුන්නා. අන්තිමේදී අර පුද්ගලයා රජුරෝ කැඩෙව්වා. ඔබ කැමතිද මේ ඕකෙම පිළිසිත දැසල දාලා රස්සාවක් ලබා ගන්න. දවවරයක් ලබා ගන්න. තුරුමඩුව ලබා ගන්න. වෙනතර කැමතුණා. කැමතුණා. මොකද කරේ? අර ඔක්කොම හිස ගහලා දැම්මා අර පුද්ගලයා. තරුණ කෙනෙක්. පිටතොනේ රජ කාලේ රජුරුවන්ගේ හිස ගසලා දාන කෙනා ඒ රස්සාව කරන්න බෑ හැම කෙනෙකුටම. ඇයි? හිස ගසලා දානවා නම් එකපාරෙන් හිස ගසලා දාන්න ඕන. දෙපාරෙන් හිස ගහන්න බෑ. එහෙමයි නීතිය. ඇයි මොකද? එයාට වේදනාව වෙන නිසා. දඬුවම එකයි. හැබැයි ඒ කරන වදකයාට අනිවාර්යෙන් ඒ වදකයා ඒ නීති ඉෂ්ට කරන්න ඕන. එහෙනම් කායික ශක්තිය තියෙන කෙනෙක්මයි ඒකට සම්බන්ධ කරන්නේ. මේ බුද්ධලයා දවසින් දවස අර කණ්ඩායම ඉස්සරසලා දැන් රස්සාව පුදුලනවා. දැන් මෙයාගේ රස්සාව මේක තමයි රස්සාව. දැන් මෙයා මේ රස්සාව කරලා දැන් ටිකක් දවසින් දවස ජීවිතේ හැමදාම එක විදිහකින් අපි කවුරු වයසට යනවා. මෙයාට අවුරුදු 50ක් ගත වුණා. දැන් අවුරුදු 50ක් වෙනවා. 50ක් වෙනකොට මෙයාට මේ රස්සාවෙන් අයින් වෙන්න උනා. අයින් කළා රජුරෝ. මොකද මෙයාට දැන් වයසයි ශක්තිය නැහැ මේ ක්‍රියාදාමය කරන්න බෑ මෙයාට. රජුරෝ අයින් කළා වෙන කෙනෙක් පත් කරගත්තා. දැන් මෙයා ගෙදරට ගිහිල්ලා ඊටාම දුක් සහගතව ජීවත් වෙනවා. සිත් පැවුලින් ජීවත් වෙනවා. ඇයි? තමන්ගේ රස්සාව වුණත් කලේ අකුසල කර්මයක්. අකුසල කර්මයක්. එක දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ලෝකයේ දෙස බලනවා. අනේ මම කාටද උපකාර කරන්න ඕනේ. බලනකොට දැක්කා මේ පුද්ගලයා ඉතා දුක්සහගත වෙනවා. අවීචි මහා නරකයේ උත්පත්තිය ලබන්න කෙනෙක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා මෙයා මේකෙන් මුදවා ගන්න ඕන. ඒක කුසලයක් නෙවෙයි. කෙනෙක් අවීචි මහා නරකයට ගියොත් ආයේ ගොඩ ඒමක් නෑ. එන්න හම්බෙන්නේ නෑ. බොහොම අමාරුයි ආයේ එන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක දැකලා මෙයාගේ නිවසට වැඩියා. ඒ වෙලාවේ මෙයා තමන්ගේ දුවදරුවන්ට කිව්වා කැද ටිකක් සකස් කරන්න කියලා. කැද ටිකක් බොන්න ඕන. මට කැද ටිකක් සකස් කරන්න. මේ දුවදරුවෝ එකතු වෙලා කැද එක සකස් කළා.
කැලේක සකස් කරලා දැන් ටිකක් විඩාව බර වෙලාවේ මෙයා නිදහසින් ඉන්න වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියන් ඉවසට. මෙයාට ඒ වෙලාවේ පුදුම සහගත සතුටු සිතුවිල්ලක් ඇති වුණා. සිත සතුටු වුණා. ඇයි? කවුරු දැකීමද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දැකීම. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට අර සකස් කළ කැඳ ටික දානයක් හැටියට පූජා කරනවා. දානයක් හැටියට පූජා කළා. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ මෙයත් එක්ක කතා බහක යෙදුණා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා මම ගොඩක් සිත්තුවලින් ජීවත් වෙන්නේ. මොකද මම කොච්චර ප්‍රාණඝාත අකුසල සිද්ධ කරලා තියෙනවද? ඒ නිසා මම දන්නවා මට මේ සංසාරයෙන් ගොඩේමක් නැහැ. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උපක්‍රමයක් දැන් මෙයාගේ ඥානය ගැන අවබෝධයක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙනවා. ඇහුවා ඔබ ඔය ක්‍රියාදාමය සිද්ධ කළේ ඔබ හිතලාද නැත්නම් වෙන කෙනෙක්ගේ අනුබලමක් ඇතිවද? ඊපස්සේ කිව්වා මම හිතලා කරපු දෙයක් නෙවෙයි. සාජ්ජුරෝ නියෝග දුන්නා මම හිතලා නෙවෙයි. දැන් පිටුතුනේ අකුසල කර්මයක් කළොත් දැන් කෙනෙක් මට කියනවා මෙහෙම කරන්න කියලා. අනතුන් එක්කෙනාට ඒ විපාකය දෙනවා, කරපු කෙනාට ඒ විපාකය දෙනවා. එතකොට දෙන්නම ගැළවීමක් තියනවද? ගැළවීමක් නැහැ. අන්න ඒ වෙලාවේ හිත හැදුවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා පුත්‍රයාට ඔබ කළ ඒ අකුසල කර්මය සජ්ජුරෝගී කිව්ව නිසා කළේ. එහෙනම් ඒකේ වැඩිපුර කාටද පාපේ? මෙයා කිව්වා රජුවන්ට කියලා. එහෙනම් සිත්වල ඇති කරගන්නේ ඇයි? ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙයාට ධර්මයේ දේශනා කළා. අන්න බලන්න පින්නතුනේ ධර්මයේ වැදගත්කම. ඒ සද්ධර්මයේ වැදගත්කම මේකේ තියෙන වටිනාකම සබ්බදානං ධම්මදානං ජිනාති කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. සියලුම දානයන් පරාජයට පත් කරලා ජයගන්නේ දානේ මොකක්ද? උතුම දානේ ධර්ම දානය. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙයාට ධර්මයේ දේශනා කරනකොට මෙයා හොඳට බණ ඇහුවා. හිත එක්කම් කරගෙන හොඳට බණ ඇහුවා. බණ අහනකොට මෙයා මොකද වුනේ? සෝවාන් මාර්ග ඥානයටපත් වුණා. සෝවාන් තත්ත්වෙද නෙවෙයි සෝවාන් මාර්ගයටපත්. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ බණ කියලා වෙලලා විහාරස්ථානේ වඩිනකොට මෙයත් සාරිපුත්ත හාමුදුරුවෝ පිටිපස්සෙන්ම ගියා. යනකොට පාරේ හිටිය එළදෙනක් ඇවිල්ලා ඇන්නාරයට ටිකක් වයසයි ඇන්න පාර මොකද උනේ? මැදලා වැටුණා. දැන් මේ කතාව විවිධ මිනිස්සු කතා වෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ එක් දවසක් දහම් මණ්ඩපයට වඩිනකොට ස්වාමීන් වහන්සේලා කීප නමක් මේ පුද්ගලයා ගැන කතා වෙනවා. මෙච්චර මේම අකුසල කර්මයක් කරපු කෙනා කිනම් තැනක උපතක් ලබන්න ඇතිද? අනවලයි බුදුරජාණන් වහන්සේ අර විසුණු වහන්සේලා කියුවා මම එන්නට පෙර ඔබලා කතා කළේ මොනවද? දැන් බුදුහාමුදුරුවෝ බණ කියනකොට දැන් මම නම්
ආවා මේ මෙතනට එකපාරට ඇවිල්ලා සමන්තා චක්කවාලේසු නමස්කාරය කියලා ගාථාව කියලා බණ ටික පටන් ගත්තා. බුදුහාමුදුරුවෝ බණ කියනකොට එකපාරට ආව වාඩි වුණා බණ කියන්නේ නැහැ. විවිධ පුද්ගලයොත් එක්ක කතා බහක යෙදෙනවා. කතා බහක යෙදිලා තමයි බුදුහාමුදුරුවෝ බණ කියන්න පටන් ගන්නේ. ඒක සුවිශේෂී කාරණයක්. බුදුරජාණන් වහන්සේ නමක්ගේ සුවිශේෂී ලක්ෂණයක් තමයි බණ කියන්නට පෙර ඒ පිරිසත් සමග සතුටු සාමීචයේ යෙදීම. ඒ කියන්නේ වෙන දේවල් කතා කිරීම නෙවෙයි. මම ඉන්නට පෙර උඹලා මොනවද කතා වුනේ? උඹලා මොනවද කළේ? ඒ මහානෝ. බුදුරජාණන් වහන්සේ විසු වහන්සේලා කිව්වා අර තඹනෙලියා මරණ පස්සේ කොහෙද උත්පත්ති ලැබුවේ? ඊට බුදුහාමුදුරුවෝ කිව්වා ඔව් උත්පත්ති ලැබුවේ සුගතියේ. කොහෙද? සුගතියේ. ඊපස්සේ විසු වහන්සේලා කියනවා මෙච්චර ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ කරලා එහෙම සුගතියට යන්න පුළුවන්ද? තාමනේ මෙච්චර ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ කරලා එහෙම කෙනෙකුට සුගතිය යන්න පුළුවන්ද? අපේ මරණයටපත් වෙනකොට අපේ අවසාන සිතුවිල්ලට කියනවා චුතිසිත. චුතිසිත. රජවරු අපේ අතීතයේ රජවරු මොකද කළේ? හොඳ නරක දෙකම කළා නේද? රජවරු ගොඩක් හොඳ කරපු අය හිටියා දෙකම කරනවා. එතකොට රජවරු හරි ඉස්සර පැරණෝ වයසට ගිහිල්ලා මරණ ආසන්නයේදී මොකද්ද කියවන්නේ? පින් පොත. නේද? තමන් කරපු හොඳ දේවල් ගැන මෙනෙහි කරනවා. තව කෙනෙකුට දැන් කියවනවා නේද? හැබැයි මෙයා මරණ ආසන්නයේදී මෙයාට චුතිසිතේදී පහළ වෙන්නේ මොකද? කුසල සිත්. ඇයි සෝවාන් මාර්ගයේ ඥානයටපත් වුණා මෙයා. සෝවාන් වුණු කෙනෙකුට කෙනෙක් ආයි දුකතියම උපත ලබනවා. සෝවාන් වුණු කෙනෙක් ආයි දුකතියම උපත ලබනවද? නෑ පිටත. එහෙනම් එයා කරපු අකුසල කර්ම මොකද වෙන්නේ? අපේ අවුරුද්දේ කොහෙද? නිවන් දැක්කට පස්සේ. නිවන් අවබෝධ කළාට පස්සේ තමයි ඒවා. හැබැයි නිවන් අවබෝධ කර ඒ ආත්මය තුලදී ඒ රහත් පදවිය ලබනවත්තාව තුලදී විපාක දෙන්න පුළුවන්. එක කතාවක් චක්කුපාල මහරහතන් වහන්සේ. චක්කුපාල මහරහතන් වහන්සේ අවසාන ආත්ම භාවයේදී මොකද වෙන්නේ? ඇස් දෙක අන්ධ වුණා. අන්න ආයේ නැවත උපත නැති නිසා ප්‍රතිසන්දියක් නැති නිසා ඒ කර්මයේ විපාක දෙන්න හේතුවක් නැහැ. උපදින්නේ නැහැ. එහෙනම් මේ කර්මය කියන එක විපාක දෙන්නේ අපිට උප්පත්තියයි. මොකද? උප්පත්තියයි. වෙනතොනි ධර්මයේ සඳහන් වෙනවා අපි කරන පින්කම් තුනක් ප්‍රධාන වශයෙන්. දාන, සීල, භාවනා. මේ තුනෙන් ගොඩක්ම පින් සිද්ධ වෙන්නේ කොයිද? භාවනාව. ඊළඟට සීලය. ඊළඟට දානය. අපි කොහොමද විස්තර කරන්නේ? දාන, සීල, භාවනා.
ඒක වැරදි. හරියට නම් එන්න ඕන භාවනා සීලය භාවනාව දානයි. සීලය අපිපයි භාවනා කරා. නේද? එහෙනම් වැදගත්ම කාරණේ තමයි මේකේ භාවනාව. භාවනාවෙන් තමයි සීලය. දැන් සීලය ඉස්සල සීලේ පිළිපදලා තමයි භාවනාවට යන්නේ. එහෙනම් මේ කාරණා තුنين වැදගත්ම පින් කරගන්න පුළුවන් එකක් තමයි සීලය සහ භාවනාව. එහෙනම් අද පින්වත් පිරිස සීල සමාදන් වුණා. ඒ සීලය කුසල කර්මයක් කුසලයක්. දැන් මේ කාරණය තුල ගත්තාම පැහැදිලි වෙන දෙයක් තමයි අපි කොච්චර පින්කම් කළා මරණ මංචකයේදී අවසාන චුතිසිතේදී අකුසල සිතුවිල්ලක් ඇති වුණොත් අපි සුගතියකද දුගතියකද යන්නේ දුගතියක. හැබැයි අකුසල කර්ම සිද්ධ කළා යම් මොහොතකදී කුසල සිතුවිල්ල බලවත් වුණොත් කරපො එක දෙයක් හරි එයාගේ සුගතියට යන්නේ දෙනවා. හැබැයි සුගතියට ගියත් අර කර්ම කියන දේවල් අවශ්‍ය වෙනවද? අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි? නිවන් දැක්කේ නැත්නම් ඒ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ තරුණ කෙනෙක් මහාන වුණා. බුදුහාමුදුරුවන්ගේ මුල රහතන් වහන්සේලා 69ම තරුණ යෞවන විසු වහන්සේලා. එකිනෙක වයසට ගියානේ. කවුද? ටිකක් ජව සම්පන්න කායික හා මානසික ශක්තිය තිබුණු 69ක් තමයි බුදුහාමුදුරන්ගේ මුල් ශ්‍රාවක විසුණු වහන්සේලා 69. එතකොට මේ විසුණු වහන්සේලා 69 තමයි මාර්ග 60කට යොමු කරලා තමයි ධර්මයේ ප්‍රචාරය කළේ. එතනින් තමයි ආරම්භ කළේ. අද සාසනයේ ලෝකේ හැම ධර්ම දැන් තියෙනවා නේ. ව්‍යාප්ත වෙලා තියෙනවා. ආරම්භ කරු දැන. එතකොට බුදුහාමුදුරුවෝ මහාන කරනකොට බුදුහාමුදුරුවෝ කෙනෙක් ජීවමානව මහාන කරනකොට දන්නවා මේ කෙනාට බ්‍රහ්මචර්යාවෙන් ඇසරෙන්න පුළුවන්ද? නිවන් අවබෝධ කරගන්න පුළුවන්ද කියලා බුදුහාමුදුරුවන්ට පේනවා. දැන් පහුකාලීන වෙනකොට මහාන කරනකොට පිටතුනේ කෙනෙක් මහාන කරන්න නම් කාරණා 40 ගාණක් තියෙනවා. මහාන කරන්න. ඉස්සල්ලා බලනවා. එයාට ඇස් දෙක හොඳට පේනවද කියලා බලනවා. ඊට පස්සේ මේ නාසයට ගඳ සුවඳ දැනෙනවා. ඊගාවට යාට කතා කරන්න පුළුවන්. ඊළඟට කන් දෙක හොඳට ඇහෙනවා. මොන වැදගත් කාරණා. ඊට පස්සේ බලනවා අත් දෙක අරගෙන ඇඟිලි ටික. අත් වල ඇඟිලි හොඳට තියෙනවා. කකුල් දෙක ඇඟිලි බලනවා. ඇඟිලි තියෙනවා. ඊට පස්සේ දරුණු රෝගාබාධ තියෙනවා. ඊට පස්සේ බලනවා එයාට ආස්වාස ප්‍රාස්වාස කරන්න පුළුවන්ද හොඳට. ඕ බලනවා මහාන කරා. අද නම් ඉතින් මොකද අද ආව පන්දරට සතියක් හිටියා මහාන කරා. ඒ තාත්තගේ කක්ෂයක් නෑ. ඉක්මනට මහාන කරනවා. දැන් අපි නම් මහාන වෙනකොට අවුරුදු දෙකක් හිටියා පන්සල. මහාන කලේ නෑ. 4 දෙනෙක් හිටියා මාත් එක මහාන හැබැයි මොකද ඉඳලා ඉතුරුනේ. 4 දෙනෙක් ඒක තමයි ස්වභාවය තියෙන්නේ. නමුත් 4 දෙනෙක් මහාන කළා අවුරුදු දෙකක් හිටියා. දැන් නම් නිවනයක් සතියක් හිටියා මහාන කළා. ඒක නේද වඩා සාසනය ටිකක් විනාශ වෙන්න හේතු කාරණා ඔක්කොම පානවා.
ඉතින් බුදුහාමුදුරු ජීවමාන කාලේ මේ කෙනා මහාන වුණාට ටික කාලයක් යනකොට මෙයාට භාවනා කරන්න බැරි වුණා. ඇයි? භාවනා කරන්න බැරි වුණේ මොකක් නිසාද? රෝගයක් නිසා. අන්න බලන්න පිටුතුනේ විශ්වකට වැදගත්ම කාරණයක් තමයි නිරෝගීකම. මේ ස්වාමීන් වහන්සේට කනේ රෝගයක් හටගත්තා. මේකට ප්‍රතිකාර කළා සනීපුනේ නැහැ. බෙහෙත් ගත්තා සනීපුනේ නැහැ. ඊට පස්සේ මෙයා කල්පනා කළා මේ රෝගේ සුව කර ගන්න නම් ලෝතුරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන. බුදුහාමුදුරු මුණ ගැහෙන්න ඕන. බුදුහාමුදුරු මුණ ගැහුණා. බුදුහාමුදුරුවන්ට කිව්වා මම මෙච්චර කාලයක් ප්‍රතිකාර ගත්තා. මගේ එක කනක වේදනාවක් දැනෙනවා. ඒක සනීප වෙන්නේ නැහැ. ඒ නිසා මට විදර්ශනා භාවනාව වඩන්න බෑ. බුදුහාමුදුරුවෝ උදේ අර විශ්ව වහන්සේට කිව්වා ඔබ මගධ රාජ්‍යයට වඩින්න. එච්චරයි කිව්වේ. දැන් බලන්න පිටුතුනේ බුදුරජාණන් වහන්සේ නම ප්‍රකාශයක් කළොත් ඒ ප්‍රකාශය කළාට පස්සේ ප්‍රශ්න කරන්නේ නැහැ. විශේෂයෙන් විශ්ව වහන්සේලා සමහර අය ප්‍රශ්න කළා බුදුහාමුදුරුවන්ගෙන්. ඒ කියන්නේ දැන් ශාසනය තුල ඇතුළත් වෙලා ඉන්න විශ්ව වහන්සේ නම බුදුහාමුදුරුවන් ප්‍රකාශ කළොත් ඒ ප්‍රකාශය කළාම ඒකයි බුදුහාමුදුරුවනේ මගධ රාජ්‍යයට යන්නේ. මගේ කණේ මේ අසනීප නිසා මගධ රාජ්‍යයට ගියාට මම වේද? ඒ මහන්නේ නැහැ. මේ හාමුදුරුවෝ මොකද කළේ? ඊට පහවදාම සිවුරක් පරවාගෙන පාත්‍රෙත් අරගෙන මගධ රාජ්‍යයට වැඩියා. මගධ රාජ්‍යයට වැඩියට පස්සේ දවල් වෙලා දැන් දානේ වළඳන් වෙලා ඒ හාමුදුරුවෝ එක්තරා නිවසකට වැඩියා. ඒ තමයි මගධ රාජ්‍යයේ ශ්‍රේෂ්ඨ පාලකයාගේ නිවසට. ශ්‍රේෂ්ඨ පාලකයාගේ නිවසට. ශ්‍රේෂ්ඨ පාලකයා කියන්නේ හොඳ ගෝවි මහත්මයෙක් මෙයා. මෙයා ඒ වෙලාවේ නිවස තුල ආහාර ටිකක් සකස් කරලා තිබුණේ එයාට අනුභව කරා. මොනවද සකස් කරලා තිබුණේ? කකුළු ව්‍යංජනයයි බතයි. මොනවද? කකුළු ව්‍යංජනයයි බතයි. මේ ස්වාමීන් වහන්සේ නිවස ඉදිරි පිටින් ඉන්නවා දැකලා මොකද කරේ? නිවසට වඩම්මවාගෙන ආසනයක් පනවලා වැඩ ඉන්න කිව්වා. අර තමන් සකස් කළ ආහාර ටික අර හාමුදුරුවන්ට දානයක් විදිහට පූජා කළා. දානය වළඳනවා සමගුණුනේ. ඇගේ උෂ්ණත්වය හේතු කොටගෙන තමයි අපිට හැදෙන රෝග ටිකක් තියෙනවා. එකක් කනේ රෝග, අනිත් එක ඇස් රෝග. දැන් මේ දවස්වල මටත් හරි උෂ්ණයක් දැනෙනවා මේ දැන් මේ පොඩ ඇස් දෙකේම හබේනවා. වේදනෝන ළඟට ගිහිල්ලා කිව්වහම දැන් ටික කාලයක් රෝගේ සනීප වෙලා තිබුණා. වේදනෝන කිව්වා බොහොමසේ දැන් තක්කලින් වැරදුන කවන්නේ නැහැ. ඊට පස්සේ මමත් කිව්වා මතු වුණාය. ඊට පස්සේ කිව්වා බොහොමසේට මම කිව්වේ ආයි මතු කරන්න ඕන රෝගේ. දැන් බොහොමසේට දැන් හොඳ කාලේ ආයි දැන් බෙහෙත් ටික ආයි කරන්න. ඕක එක පාට සනීප කරන්න ඕන රෝගයක් නොවේ. අන්න දස්ස වෛද්‍යවරුගේ අස්වදාවෙන් අවුරුදු 80ක් එනවා. ඒ වේදනෝන ආයෙත් මම කෑගල්ලට ගිහිල්ලා බෙහෙත් ගෙනාවා මෙලන්න. එතකොට මේ හාමුදුරුවන්ට මේ කනේ රෝගේ හටගත්තේ උෂ්ණත්වයේ හේතු කොටගෙන. අර දානේ වළඳනකොටම එවෙලෙම අර කනේ රෝගේ පහ වෙලා ගියා. අපිට රෝග හට ගන්න නම් වාපි නේ සේ පුන්දොසක බීමෙන් තමයි රෝග හටගන්නේ. දැන් වෙන මාතෘත් තියෙනවානේ. සාමාන්‍ය ආයුර්වේදයෙන් දන්නවනේ. එතකොට මේ රෝගය හට ගන්නවා. දැන් කනේ රෝග, ඇස් රෝග වැඩිපුර හැදෙන්නේ උෂ්ණත්වයෙන්. ඒක මටත් දැනෙලා තියෙනවා. සමහර දවසක් කනේ රෝගය ඇවිල්ලා තියෙනවා.
එතන හාමුදුරුවෝ මේ කකුල ව්‍යංජනය බතයි අනුභව කරනකොට එවෙලේ මොකද උනේ? රෝගිය සනීප වුණා. අන්න බුදුහාමුදුරුවෝ මකට ආදින වටිද කියලා. හාමුදුරුවෝ කියනවා. එච්චරයි. දැන් සනීප වුණා බඩ ටිකක් කිව්වා සේවතර පාලකගේ ඉවසෙන් බැහැර වෙලා ගියා හාමුදුරුවෝ. අන්න එදා ඉඳන් මොකද කළේ? හාමුදුරුවෝ විදර්ශනා වඩන්න පටන් ගත්තා. විදර්ශනා වඩනවා සමග මොකද වුනේ? ඒ හාමුදුරුවෝ රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වුණා. මේකදී පේනවා පැහැදිලිවම කෙනෙකුට භාවනාව කරන්න නම් මොකක්ද තියෙන්නේ? නිරෝගී සම්පත්තිය. ඒකයි ශාසනයේ බලන්නේ පිටතොනි කෙනෙක් විශ්ව වහන්සේ නමක් නිර්මාණය කිරීමේදී එයාට හොඳට නිරෝගීවත් භාවය නේ. ඒකද බුදුහාමුදුරුවෝ කෙනෙක් මහාන කරනකොට මේ වගේ අංග විකල නේද? as අන්ධ අය ගෝරු පිළිගය මහාන කරන්නේ නැහැ. දැකලා තියෙනවා බුදුහාමුදුරුවෝ. හැබැයි මෙහෙම ආසනෙට ඇතුළත් වුණාට පස්සේ නොයෙක් ආබාධයක් ඇවිල්ලා සිද්ධ වෙන එක වෙනම කතාවක්. නේද? එහෙම සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නෙවෙයි මහාන වෙන්නට පෙර. ඉතින් දැන් මේ හාමුදුරුවෝ අරහත් ත්වයට පත් වුණාට පස්සේ ගියේ කොහටද? ආයෙත් මගධ රාජ්‍ය. මගධ රාජ්‍යයේ කාගේද? අර ශේත්‍ර පාලකයාගේ නිවසට. ගිහලා බලනකොට ආයෙත් හාමුදුරුවෝ වෙලා. හැබැයි එදා දැකපු ශරීරය නෙවෙයි ඒ පසන් එදා තිබුණ ශරීරය ටිකක් රෝගී තත්ත්වයක්. අද හාමුදුරුවෝ බලනකොට ශරීරය හරි ප්‍රසන්නයි. උන්වහන්සේගේ ඉරියව් වෙනස් වෙලා. දැක්කම තවත් සතුට ඇති වුණා මේ ක්ෂේත්‍ර පාලකයා. ගිහිලා වැඳලා එනවා. ඔබ වහන්සේ එදා වැඩියා මගේ නිවසට දානෙත් වැඳුවා. ක්ෂේත්‍ර පාලකයාට ඒ වෙලාවෙම ධර්මයේ දේශනා කළා. දැන් ඔබ එදා දානීය දුන්නේ මම කායික සුවය ලැබුවා. ඒ කායික සුවය වියට කොටගෙන මම ආධ්‍යාත්මික සුවය ලැබුවා. ආධ්‍යාත්මික සුවය ලැබුවා. එනම් උතුම් වූ රහත් ත්වයටපත් වුණා. අප්‍රමාණ සතුටක් අර ක්ෂේත්‍ර පාලකයාට ඇති වුණා. ජීවිතේ කරගත්ත එකම පින මෙයාට මරණ මංචකයේදී සිහිපත් වුණේ අර හාමුදුරුවන්ට පූජා කරපු දානීය ගැන පින කුසලයේ පිනතුනි ඒකම මරණයට පත් වුණාට පස්සේ යා පෞත්සා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා. දිව්‍ය විමානයක දේවතාවක් කියලා දෙවියෙක් කියලා. දැන් පිනතුනි අපේ ශාසනයේ දෙවියන් සමග ගනුදෙනු කරපු එකම රහතන් වහන්සේ කවුද? රහතන් වහන්සේ හිටියා නමුත් වැඩිපුර ගනුදෙනු කළේ කවුද? මොගලන් මහරහතන් වහන්සේ. මොගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වඩින වෙලාවේ දැක්ක ලස්සන දිව්‍ය විමානයක තේජසින් හරිම බල සම්පන්න විදියට දෙවි කෙනෙක් ඉන්නවා. ගිහිල්ලා මොගලන් මහරහතන් වහන්සේ ආවා ඒ දෙවියන්ගෙන් ඔබ මෙච්චර බල සම්පන්නව මෙච්චර ලස්සනට මේ දිව්‍ය ආත්ම භාවය ලබන්නට ඔබ කළ කුසල කර්මය මොකක්ද? අනේ වෙලාවේදී අර දේවතාව කියනවා මම පෙර ආත්මයේදී මගධ රාජ්‍යයේ ගොවි මහත්මයෙක් වෙලා හිටියා. ඒ වෙලාවේ ආවා මගේ නිවසට විසුණු වහන්සේ නමක්. උන්වහන්සේට මම දානේ පූජා කළා. ඒ දානේ පූජා කිරීම තුළින් වහන්සේ ආධ්‍යාත්මික සුවය ලැබුවා. උන්වහන්සේට රෝගයක් තිබුණා. ඒ රෝගයක් සනීප වුණා. මට අප්‍රමාණ සතුටක් ඇති වුණා. මා කළ ප්‍රබලම කුසල කර්මයක්. ප්‍රබලම කුසල කර්මය ඒකයි. එහෙනම් පිටතොලි බුදුහාමුදුරෝ දේශනා කළා අපි කරන
කුසල කර්මය ප්‍රධාන වන්නේ අපේ මනස. ඒකයි චේතනා භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි වැදගත්ම දේ. මේ චේතනාව. පිටවත් පිළිස මේ වෙලාවේදී ධර්මයේ ශ්‍රවණය කරා කියනවා. කාල වේලාව උදේ ඉඳන් මේ වෙනකම් නොයේ පින්කම් සිදු කළා. දැන් සිල් ගත්තට එක දිගට බණ අහනකොට පිළිත් අහනකොට පාවෙනවා. නේද? මේ සක්මන් භාවනාවක් කරන්න මොනවද තියෙන්නේ? සිල් ගන්නවා කියලා කියන්නේ මේ දිගට එක හැමදේම එහෙමයි නේ. අපි දැන් අපිට කැමැතිම කැම වේලා දුන්නොත් ඔක ටික වෙලාවක් අනුභව කරනකොට මොකද වෙන්නේ? ඒ පාවෙන කොච්චර රස වුණාද නේ? සමහරට කැමති රසම ආහාරේ අනුභව කරනකොට කුසට ගන්න පුළුවන් ප්‍රමාණය විතරයි. ඊට පස්සේ ඒ පාවෙනවා. ඒකයි මොකද බැහැ ගන්න බණ කියන්නේ ගෙවල් වල ගිහලා විනාඩි 6 භාගයක් විතර ඉවර කරනවා. අවශ්‍ය කාරණා ටික ඉවර. දැන් පින්වත් පිරිස ධර්මයේ ශ්‍රවණය කරාට යුතුයනවා. එහෙනම් පුණං චේවපන්ති බීජං පුණං මොක්ෂති වරාජ. ගෝවියා කුඹුර සකස් කරලා බීජ වපුරලා සැද ගන්නවා. ආයෙත් මොකද කරන්නේ? අතරලා දානවා. නෑ. ආයෙත් කුඹුර සකස් කරනවා බීජ වපුරනවා අසැද ගන්නවා. එහෙනම් අපි ඉපදෙමින් මැරෙමින් යන මේ භව ගමනේ අපිට මේ ආත්මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. ඊළඟ ආත්මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙයිද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ පොළොවක් ආකාරයෙන් තම පිනට දහවත් ගුරු වියතුයි කුසල කර්ම සිද්ධ කරගන්න යුතුයි. ඒ නිසා මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ අනර්ථ වචන දහසක් අපි කතා කරනවට වඩා එක අර්ථවත් වචනයක් කතා කිරීම අපිට යහපතක්මයි සිදු වන්නේ. ඒ නිසා දැන් මේ කතාව පැහැදිලි වෙනවා පින්වත් පිරිසට. මරණ මංචකයේදී අපිට වැදගත් වෙන්නේ අපේ චුතිසිත පිරිසුදු කර ගැනීම. එහෙනම් චුතිසිත පස්සේ මොකක්ද ඇති වෙන්නේ? චුතිසිතේ අයින් වුණාම ප්‍රතිසන්දි සිත. ඊළඟ ආයේ සසරට එකතු වීම නේද? ප්‍රතිසන්දිත. නිවන් දකින්න කියන්නේ මොකක්ද? ඕකේ. ප්‍රතිසන්දිත ඉතිරි. නේද? අයි ප්‍රතිසන්දියක් නෑ. නිවන් දැක්කනේ. ආය නැවත උපතක් නෑ. ඒ නිසා විශේෂයෙන් අද මේ පින්කමේ දායකත්වයෙන් ගෙන ක්‍රියා කරනු ලබන්නේ පියල් පත්මසිරි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා. ගිය වස් කාලේ හතර පින්කමක් සිද්ධ කරලා ලොකු පින්කමක් සිද්ධ කළා. එතුමා ඇතුළු ඒ උපාසිකා මාතාව ඇතුළු දුවදරුවෝ එකතු වෙලා පින්කම් සිද්ධ කළා. දැන් දුවදරුවෝ කියලා අපි දැන් සති ගණන් සතියක් දෙකක් මේ පිළිස්සෙමක් කිව්වා. ඒ ලොකු පින්කම හොඳට කළානේ. පින්කම හොඳට කළා. දැන් එතුමා මේ විහාරස්ථානයේ දැන් ඔය ඉස්සරහනම් මොනවාරි මේ මුතු කුඩයක් ඕනේ ස්වාමීන් වහන්සේලා වඩම්මනකොට දැන් ඒකත් මුතු කුඩයක් අවශ්‍ය කරන්නේ ඒ විහාරස්ථානයේ සංවර්ධනය කරලා ඒ කටයුතු සිදු කරලා තියෙනවා. වෙනතොනේ මේ හැම දෙයක්ම අපේ ජීවිතයට වැදගත් වෙනවා නේද? වැදගත් වෙනවා. නිවන් දක්නා ජාති දක්වා සබ විපාක ලබන හේතු වාසනාව උතුම් කුසල කර්ම.
කටින පින්කම හැම කෙනෙකුම කරන්නත් බෑ. කටින පින්කමකට සම්බන්ධ වෙන්නේ නැහැ සමහරටයි. ඒ පින්කම වලින් හිත පහළ වෙන්නේ නැහැ පිළිතුරු. හිත පහළ වෙන්නේ නැහැ. දැන් බලන්න මොකද හිතන්නේ දැන් මේ දැන් මම මහාන වෙලා මං ජීවිතේට කවදාවත් මහාන වෙන්න හිතපු කෙනෙක්. හිත පහළ වෙන්නේ නැහැ. එහෙමද පොඩි කාලේ එකයි සතු කාලේ සාරෝ කාලේ කියන්නේ කවදද නිකන් ටිකක් මේ සරයිකට ටිකක් සරපරකටි වැඩි ඉතින් ඇත්ත තමයි. ඉතින් ඒ හින්දා ඉතින් ඉගෙන ගන්නත් අඩුයි ළමයිත් එක්ක සෙල්ලම් කරනවා මොකද. එක දවසක් හාමුදුරුවෝ ගමේ වඩිනවා අම්මා ඉතින් දළු දෙන්න පාරේ ඉඳලා දිනවා තේවක් තියෙනවා තේ දෙන්න ලොරියනකොට අම්මා ඉඳලා. අම්මෙන් අහලා තියෙනවා දරුවෙක්වත් ඉන්නවද මහාන කරලා. ඊට පස්සේ මම දැන් ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර ආවට පස්සේ කෑම ටිකක් එම කාලා නිවිසන දෙලි ඉන්න වෙලාවේ අම්මා හිතුවා ඔය මහාන වෙන්න කැමතිද? ජීවිතේට පළවෙනි වතාවට ස්කූල් එකක් ආවා. ඊට එහා කියලා නැහැ. කැමති කිව්වා. අම්මා කල්පනා කළා මෙයාව දිහාට හරියන්නේ නැහැ කියලා නේද? ඊට බහුවදාම පන්සල ඉන්නලෝ. තින්ගලවල වහම්දුවා ආයෙත් පන්සල. දැන් මේ වතාව විතරයි. ආයෙ මහාන කරන දවසට ඉන්න පුළුවන්. මහාන කරලා පස්සේ කවුරු දෙන්නුනා කියලා පන්සලෙන් ගලයි කියනවා. ඒ විදිහට ඒකත් පිටය. ආවේ මටත් ගානක් නැති වුණා. ඒ පරිසරයට අහුණා. මහානවා. හැබැයි මහානුවරට පස්සේ මගේ යාළුවෝ මහානුවරට කරා. දැන් මගේ යාළුවෝ මහානුවර නැහැ. ඒගොල්ලෝ බෑ මම විතරයි ඉතුරු. ඒකත් අන්න බලන්න පින කියන එකනේ. දැන් දෙමව්පියෝ දෙන්නම නැති වුණා. දෙන්නම නෑ දැන් යොතගන්න. සියලු දේවල් අත්තරලා. වතු පිටි ඉඳලා නේද? දේවතු ඔක්කොම ඒගොල්ලෝ අනුභව කරා. නංගි කොමාගම් පැති පදිච්ච සියල්ල දැන් ඉතින් යවෙන්නේ නැහැ ගමන. මොකටද කියන්නේ? ඉතින් පිළිතුරේ අන්න බලන්න අපි ජීවිතේ කුසලයේ කියන එක ඉස්මතු වෙන තැන. අපි මේ කියන්න බෑ. කුසලයේ කියන එක එහෙම තමයි. අපේ ජීවිතේ කුසල ජීවිතේ ඉගෙන ගන්න නැහැ කියලා අන්තිමේදී දැන් ප්‍රතිදි වාර්තා පොතේ ගෙදර ගිහලා බැලුවා 27 28 ඕනමයි ඉස්කෝලේ 35 දෙනෙක් හිටියා. 35 පාස් වුණු ළමයිට කැම්පස් එකට දරුවා. යාළුවා පාස් වුණා. ඉතින් තවත් ඉගෙන ගන්නවා. මම විතරයි ඉන්නේ. ආනන්ද වල පිටුතුනේ අපේ මේ කුසලයේ කියන එක යටපත් වෙලා ඒවා ඉස්මතු වෙනවා. යනවා. අපි ඉස්මතු කරගන්න ඕන. අන්න බුදුහාමුදුරුවෝ දේශනා කළා කුසලය කියන එක ඉස්මතු කරගන්න නම් මොකද දෙන්නේ? වීරය. දැන් බුදුහාමුදුරුවෝ පාරමිතා පුරලා ඉවිල්ලා බෝධිසත්වයන් වහන්සේ සාරාංශක කල්පලක්ෂය පාරමිතා පුරලා ඉවිල්ලා ගිහින් ඉක්මනට අපි කියනවා කඩමාරිලාවට බුදු වෙනවද? නෑ බේද. බුදු වෙන්නේ නෑ. එනවා සම්පිත රටගෙන කියන්න පුළුවන්. අන්න. හැබැයි රජමාලිගාවෙන් ගිහලා සැපද විඳින්නේ? නෑ. සැප විඳින්නේ නෑ. දුක් විඳින්නේ. නේ? කාමසුඛාලී කාම යෝගය අත්කිලතා යෝගෙ ටික බැලුවාම කියවල බැලුවාම කොච්චර කැපකිරීමක්. අන්තිමේ බුද්ධත්වයට ලැබලා සබලද? නෑ. අන්න. පිළිතුරේ මේ ලෝකේ අටලෝ දහමින් කම්පා නොවන එකම කෙනා තමයි කවුද? බුදුහාමුදුරුවෝ. අටලෝ දහමින් කම්පා නොවන මේ ලෝකේ එකලයිනේ බුදුරජාණන් වහන්සේ පවරයි. එහෙමනම් අටලෝ දහමින් කම්පා නොවන මේ ලෝකේ ඉන්නවා නම් ඒ බුදුරජාණන් වහන්සේලා පමණමයි. එහෙනම් පිටුතුනේ පින්වත් පිරිස කල්පනා කරගන්න ඕන පියල් පද්මසිරි මහත්මයා ඒපාසිකා මාතාව මේ විහාරස්ථානී කේන්ද්‍ර කරගෙන සිද්ධ කරගන්න තිබුණා කටින මහා පින්කම.
ඒ වගේම අද දිනේ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරලා ඒ දෙපළට ආශිර්වාදෙ පිණිස ඒ වගේම ලෝතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ නිර්වාණ ශාන්ති උදා කරගන්නට මේ පින් හේතු වාසනා වේවා ස්වාමී ධර්මයක්ම වේවා කියන අදහස පිළිදැස් කරගෙන සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම පියල් පද්මසිරි මහත්මයා නමිනුත් ඒ මාතාව නමිනුත් මිය පරලෝ යන්නට යෙදුණා. විශේෂයෙන් මේ වසර දෙකක් මාස දෙකක් ගත වන GM නිගිරි මැණිකේ ඒ මෑණියන්ට ඒ වගේම වසර 3ක් ගත වන HP එමානිස් ආදරණීය පියාණන්ට මේ පින්පෙත් අනුමෝදන් කරමු. ඒ දෙපළගේ භවගාමී ජීවිතය සපවත් වේවා. සසර කතරින් ඈතර වෙන්න නිවන් පිණිසම හේතු වේවා කියන මහත්කරකට සාදුකාරයක් පවත්වන්න. විශේෂයෙන් ඒ ජීවත්ව සිටින දෙමව්පියන්ට ඒ සුජීව සිටින දෙමව්පියන්ට පින්කමට සහභාගී සියලු දෙනාටම ආශිර්වාද කරන්න. ඒ වගේම මේ අද දිනේ සිල් සමාදන් වන උපාසක මෑණිවරුන්ට පියවරුන්ට උතුම් රත්නත්‍රය ආශිර්වාද දෙනවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පැමිණවන වදාළ අජරාමලු සංඛ්‍යාත නිර්වාණ සාන්ති උදා කරගන්නට මේ පින් හේතු වේවා. පාරමී ධර්මයක්ම වේවා කියන අදහස කරගෙන සාදුකාරයක් පවත්වන්න. සබ්බේතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සිලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිනාතේ සමිච්ඡතු.